ප්‍රශ්න වෙලා තිබුණේ මේ ඇත්තටම අපි නීතියට ගරු කරන පරීක්ෂණයට මූලිකව හේතුව රටේ මාධ්‍යකරුවන් නොදන්න ඉතිහාසයක් සහ මේ වගකීමක් ඇතුව තමයි මේ චිත්‍රපටිය බෑන් වුණායින් පස්සේ රටේ නළුනිලියන් විදියට මේ සියලු දේට අපි මුහුණ දුන්නා. හැබැයි මේ සිරස නාලිකාවෙන් ඉදිරිපත් කරපු රෙඩ් කාපට් කියන වැඩසටහන මම මේ බලලා තිබිච්ච වැඩසටහන නෙමෙයි මීට කලින්. මම ඉතින් සිරස ප්‍රෝග්‍රෑම් එකක් කිව්වහම මම ඒක අහන්නේ නැතුව මම එතනට ගියායින් පස්සේ මේ ඒගොල්ලෝ වෙනම ප්‍රශ්න වෙනම අරගෙන උත්තර වෙනම ගත්තේ මගේ තනියම. ඒකවල මට ප්‍රශ්නයක් ඇති වුණා මොකද මගෙන් උත්තර ගන්න කියලා. කිසිම ප්‍රශ්නයක් මගේ අරිමින් සිටින කෙනෙක් නෙමෙයි මං. ඉතින් ඒක මගේ එදා කාලේ ඉඳලම පුරුද්ද. මම කිසි පෙර සූදානමක් තිබුණේ නැහැ. ගැන කතා කරන්න අර මෙතනින් කට අරින්න කියලා ගොඩක් වෙබ්සයිට්ස් වල ගහලා තිබුණා මට මතකයි. ඉතින් එහෙම මේ කට අරපු දෙයක් නෙමෙයි. ඇත්තටම මේ මට කතා කරේ සිරසෙන් මේ ෆ්ලයින් ෆිෂ් ගැන කතා කරන්න කියලා නෙමෙයි. මේ චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම බලපු කෙනෙකුට ඇත්තටම ওই වගේ කතාවක් කොහෙත්ම කියන්නේ නැහැ කියලා මම තරේ විශ්වාස කරනවා. මොකද රටේ සිදුවෙන කාන්තා හිංසන පිටුදකිමින් මේ දේවල් වලට පෙනී හිටින්න රටේ කාන්තා නියෝජනයක් සිදුවෙච්ච චරිතයක් තමයි ඇත්තටම මේ චරිතයෙන් පිළිඹු වෙන්නේ. ඒ වගේම මේ සමාජය තුළ දූෂණයට හා අසාධාරණයලා තරුණ ගෑල් ළමයෙක්ගේ කතාවක් තමයි ඒ චරිතය තුලින් නිරූපණය වෙන්නේ. ඒ වගේම මේ දූෂණයට ලක් වෙන අවස්ථාව ඒ මොහොත සහ ඒ සමාජය තුළ සිටින කුහක පිරිමි සහ එක මාධ්‍යයන් දැකපු විදිය තමයි ඉතින් මේ හැම අවස්ථාවකදීම පිළිඹුනේ. ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරා මිසක් සහ ඒ චරිතය තුලින් ජනතාවට විශේෂ පණිවිඩයක් ගෙනියන්න උත්සාහම දෙයක් පෙන්වමින් සහ ඒ දේවල් වලට අනුබල ලබා දුන්නවා සංස්කෘතිය පිරිහෙන්න ඊට ප්‍රස්තාව ලබා දුන්නවත් නෙමෙයි. මේකේ ඉදිරිපත් වෙච්ච අනෙක් නළුනිලියන් අතරම ওই සම්පත් ජයවීර තමයි මට සංජීව පුෂ්පකුමාරව මුලින්ම අඳුන්වලා දුන්නේ. ඉතින් ඊට පස්සු කාලීනව මේ කෞශල්‍ය ප්‍රනාන්දු මේ අනිකුත් හිටපු නළුනිලියන් මට මේ චරිතය ගැන මහා ඉහලින් කතා කරා මේ ගැන පවසද්දී ඉතින් මට ප්‍රතික්ෂේප කිරීමේ කොහෙත්ම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි මම පළවෙනි සැරේ මේ ප්‍රතික්ෂේප කරා මේ චිත්‍රපටයේ මොකක් හරි හේතුවක් හෝ සම්බන්ධයෙන්. හැබැයි දෙවනි වතාවේදී මේ නළුනිලියන්ගේ ඉල්ලීම පරිදි සහ ඔවුන්ගේ ඇත්තටම ඔවුන් මට මේ ගැන ගොඩක් දේ පැවසුවා. ඒ පවසපු තත්ත්වයන් තුලදී මම ඇත්තටම හිතුවා නෑ මේක චරිතයක්. ඉතින් මේකෙන් මිනිස්සෙකුට යම්කිසි ඇත්තටම පණිවිඩයක් දෙනවා නම් මේකෙන් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන එක. හැබැයි පසු කාලීනව මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ ගැන කතා කරපු සම්පත් ජයවීරවත් කෞශල්‍ය ප්‍රනාන්දුවත් සහ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සංජීව පුෂ්පකුමාරවත් මේ කිසිම කෙනෙක් අන්තිමට අපවාදයට ලක්ුන්නේ වාදයට ලක්ුනේ ගායෂා පෙරේරා. අනිත් එක මම හිතන දෙයක් තමයි සමහරුන්ට තිබිච්ච කොන්ද පණ නැතිකමක්ද දන්නේ නැහැ. හැබැයි ඉතින් අන්තිමට අවසානයේ හුනේ මාව. ඇත්තටම මේ අධ්‍යක්ෂකවරයා කලින් පවසා සිටියේ මේ සීන්ස් ඒ කියන්නේ මේ සීන්ස් නැතුව තමයි. ඒ කියන්නේ මේ සීන්ස් සෙන්සර් කරලා අපේ රටේ පෙන්වන්න බෑ මේ සීන්ස්. ඉතින් මේ සීන්ස් සෙන්සර් කරලා තමයි රටට මේ බෙදා හරින්නේ කියන එක. හැබැයි පසු කාලීනව මේ චිත්‍රපට උළෙලක් තිබිලා මේ කොපි එකක් මේ චිත්‍රපට උළෙලේ දර්ශනය කරන්න කිසිම වාරයක් සමග කියන්නේ දර්ශන වාරයක් සමග මීඩියා වලට එවෙලෙදී ඒ චිත්‍රපටියේ කොපි බෙදලා තිබුණා. එක මම හිතන්නේ 1000ක් විතර කොපි 1000ක් විතර ගහලා කොපි බෙදලා තිබුණා මාධ්‍යයට. ඒ මාධ්‍යෙන් බෙදිච්ච කොපි 1000 තමයි මේ අතරේ ගිහිල්ලා තිබිලා මේ සෙක්ස් දර්ශනේ විතරක් කපලා. ඒ කියන්නේ සෙක්ස් දර්ශනේ අපි චිත්‍රපටියෙන් දකින සෙක්ස් දර්ශනේ නෙමෙයි. මේ ඇත්තට මේ දර්ශනේ කියන්නේ මේ උළෙලට එවලා තිබුණේ සම්පූර්ණ දිගු වේලාවක් තියෙන දර්ශනයක්. එතනින් එහාටත් තියෙන දර්ශනයක් සහ ඒක ඩබල් ට්‍රිපල් කරමින් ඒක මේ එඩිට් වලින් හදලා තවත් දර්ශනය එඩිට් කරමින් තමයි එවලා තිබුණේ. ඉතින් මම හිතන්නේ මේකට හොඳම උත්තරේ දෙන්න පුළුවන් අධ්‍යක්ෂකවරයාට. ඉතින් මම හිතනවා කොරියාවට වෙලා ඉන්නේ නැතුව අධ්‍යක්ෂකවරයා ලංකාවට ඇවිල්ලා මේ දේවල් වලට උත්තර දෙන එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි අපි මේ විශ්වාසය මත කරපු චිත්‍රපටියක්. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ දේ. සංජීව මන් ළඟට ඇවිල්ලා කතා කරේ දුක්බරව ඔහුගේ
ජීවිත කතාව කතා කරමින් මේ ඇවිල්ලා ඉල්ලුවේ ඔහුට උදව්වක් කරන ලෙස. ඒ කියන්නේ ඔහුගේ පළවෙනි නිර්මාණය ඒකට උදව් කරන්න එහෙම කියලා තමයි සංජීව කතා කරේ. හැබැයි අද වෙද්දී මේ මට මඩ වදිද්දි සංජීව කියන මිනිස්යාගෙන් එක තත්පරයක සැනසීමක් ලැබෙන්නේ නැති තැන මම කල්පනා කරන්නේ මේ මනුෂ්‍ය ගතියක් නැති මිනිස්සුත් මේ රටේ ජීවත් වෙනවා සහ මේ ආයේ සිනමාවට මෙවැනි දේවල් කරන්න නම් ඉදිරිපත් වෙන එකක් නැහැ කියලා. කැපවීම කරන්න. චිත්‍රපටයටම වියදම් කරලා තියෙන්නේ මේ චිත්‍රපටයේ අන්තර්ගතයේ ලක්ෂ 25ක්. චිත්‍රපටයටම වියදම් කරලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයෙන් නළුලියන්ට බෙදා හැරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 3කටත් වැඩි අඩු ප්‍රමාණයක්. ඉතින් මට ලැබිලා තියෙන්නේ අත්තනම රුපියල් 30000ක මුදලක්. සංජීව පුෂ්පකුමාර කියන මිනිසයා ඒක මේ ඇත්තටම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මේ වෙද්දි පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඉතින් ඔවුන් ළඟත් මම ගත්ත පේශීට් තියෙනවා. ඉතින් ඒක බොරු කරන්න බෑ කිසිම තැනක මම ඊට වැඩිය අරගෙන තියනවා කියලා මට මිලියන ගාණක් දීලා තියනවා කියලා සංකරපු පේශීට්. ඒ කියන්නේ මම වරක ගත්ත රුපියල් 15000ක ගාණක් ඊට පස්සේ ගත්ත 15000ක ගාණ පේශීට් ඒ කියන්නේ පේශීට් දෙකක් අපරාධ විමර්ශන අංශයේ මේ වෙද්දි තියෙනවා. මේ චිත්‍රපටය අපිට කරන්න කියලා එක්කගෙන ගියේ තිරුකුණාමලයි ප්‍රදේශයට මේ සියලුම නළුලියන්ගේ කෝච්චි ටිකට් බුක් කරලා. ඒව අපිට මේ නළුලියන්ට එක වාහනයක්වත් අරේන්ජ් කරේ නෑ මේ යන්න එන්නවත්. නළුලියෝ ට්‍රැවල් කරේ කෝච්චි. ඉතින් එවැනි කැපකිරීම කරමින් කටු කමින් මේ චිත්‍රපටයේ මෙවැනි විදියට සංජීවට කරලා දුන්න ආටිස්ට්ලට කරලා සංජීව උෂකුමාර දුන්න ටැග් ගන්න ගොඩාක් ඉහළයි කියලා තමයි ඉතින් මේ වෙලාවේ කියන්න තියෙන්නේ. ඇත්තට මගේ පෙම්වතා නම් ඒ කාලේ මේ චිත්‍රපටය කරන කාලේ හිටියේ නෑ. මේ චිත්‍රපටය කරන ඊට අවුරුදු 4කට විතර කලින්. ඉතින් මේක ඇත්තටම මගේ ඇත්තටම තියෙන දෙයක් තමයි ජීවිතයත් එක්ක මගේ පර්සනල් ජීවිතේ ගාව ගන්න නෑ. ඒ මගේ හැටි. ඉතින් මම හිතපු දෙයක් තමයි මේ චරිතය නිරූපණය කරන විශේෂ දෙයක් කියලා. ඉතින් මේ වෙන චරිතයක් කිසිම කෙනෙක් නිරූපණය කළා නෑ මේ දක්වා. නිරූපණය කරලා තින්නේ මම හිතන්නේ කීපදෙනෙක් නිරූපණය කරා මේ තමන්ගේ නිරුවත පෙන්වන දර්ශන කීපයක්. හැබැයි මේ දේවල් වලට ප්‍රොමිනන්ට් වෙන්නේ අයිඩියා එකක් තිබුණේ නැහැ. ඒක එහෙම නෑ. මේ චරිතේ හුළඟි පාවෙන චරිතයක් නෙමෙයි. මේ චරිතේ අයිතියක් තියෙනවා. මේ චරිතේ මොකද්ද මේ කියන්නේ මොන වගේ සබ්ජෙක්ට් එකක්ද මේ කැරක්ටර් එකෙන් කියන්නේ කියන එක මුල ඉඳලම අග වෙනකම් මේ චරිතය තුල තියෙනවා. මේක අධ්‍යක්ෂකවරයා සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. අධ්‍යක්ෂකවරයා අත්සන් කරලා තියෙන ඇග්‍රීමන්ට්. ඒ කියන්නේ මේ නිල ඇඳුම් වාහන ගත්ත ඇග්‍රීමන්ට් එක. ඒක අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් අපිට පෙන්නලා අපෙන් මේ දේවල් ප්‍රශ්න කරලා තියෙනවා අදටත්. ඒ ප්‍රශ්න කරලා තියෙන්නේ ඒක තමයි හරිම දේ. බුද්ධිමත් ප්‍රේක්ෂකයා සහ ජනතාව මේ වෙලාවේ හරියටම බුද්ධිමත් වෙන්න ඕනේ මේ තීරණය පිළිබඳව. හමුදා නිල ඇඳුම් හමුදා වාහන මේ අනිසි ලෙස භාවිතා කිරීම තමයි මේ චිත්‍රපටය බෑන් කරන්න ප්‍රධානතම හේතුව. මේ චිත්‍රපටය බලපු අතරම ඩවුන්ලෝඩ් වෙලා තියෙනවානේ 60000ක් 70000ක් මේ ක්ලිප්ස් එහෙම. ඒ බලපු මිනිස්සුන්ගෙන් මට Facebook එකේ සමහර වෙලාවට මැසේජස් දෙකක් හෝ තුනක් හරි තමයි දවසකට එන්නේ. වැරදි ආකල්ප එන්නේ. එතකොට මම කල්පනා කරන එක දෙයක් තමයි මේක ඩවුන්ලෝඩ් වෙලා මේක 70000ක් විතර මිනිස්සු බැලුවා නම් ඒ 70000න් අදම ගානේ 2-3 දෙනෙක්නේ වැරදි විදිහට මේක පිළි අරගෙන තියෙන්නේ. මිනිස්සු හිතනවා හැමතිස්සෙම මේක ගායශ කරලා තින්නේ මේ වගේ දෙයක් නිසා. මම හිතනවා මේ චිත්‍රපටිය ඇත්තටම මිනිස්සුන්ට වෙබ් අඩවි හරහා හරි දකින්න ලොකු දෙයක් කියන එක. මොකද ඉස්සරහට තව කවුරුහරි අධ්‍යක්ෂකවරයෙක් මේ වගේ චරිතයකට ඔබව තෝරගෙන අඬ ගැහුවොත් යනවද? දැන් නම් මට මේ චිත්‍රපටි ගැන මෙවැනි චිත්‍රපටි ගැන සම්භාව්‍ය චිත්‍රපටි ගැන නම් මේ සංජීව පුෂ්පකුමාර දුන්න ආකල්ප සහ තෑගිත් එක්ක මේ ජීවිතේ එපා වෙන මට්ටමටම මේ හොඳ අර්ථකථනයක් ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ සංජීව මෙවැනි දෙයක් දුන්නා නම් රටේ ඉන්න තව අධ්‍යක්ෂකවරු කොයි විදිය දේවල් අනිත් නළුලියන්ට කරයිද කියලා. ඉතින් එහෙම ලොකු බයක් එක්ක තමයි මම ජීවත් වෙන්නේ සහ ඊට පස්සේ නම් මම මෙවැනි චිත්‍රපටි ඔස්සේ සම්භාව්‍ය හෝ මේ කාන්තා හෝ පීඩිත හෝ එවැනි චිත්‍රපටි රංගපාන්න මගේ කිසිම අයිඩියා එකක් නැහැ. මම කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ.
එච්චරයි මට කියන්න තියෙන්නේ. හැබැයි ඒක කොයි ආකාරයෙන් වේද? චිත්‍රපටි වලින් වේද? මොන විදියෙන් වේද කියන දේ මට කියන්න අමාරුයි. හැබැයි ඉතින් මම මේ රටේ නායකයාව ඉහ මුදුනින්ම පිළිගත්ත කෙනෙක්. අද වෙනත් කරලා තියෙන නම් දේශපාලනය කරලා තියෙන්නේ මම සහයෝගය දීලා තියෙන්නේ මේ රටේ නායකයා වෙනුවෙන් විතරයි. ඒත් එක්කම යුද හමුදාවේ බ්‍රේව් හාස් වැඩසටහන් තානාපතිවරියක් එක කටයුතු කරනවා. ඒක අතපය හිමි වෙච්ච රණවිරුවන්ට ගෙවල් හදන්න මමත් වේදිකාවල ගිහින් නටලා තියෙනවා. ඉතින් මං කොහොමද මේ රටේ අයට පොලේස් වෙන්නේ? මං හැමදාම මගේ රටට ආදරේ. ඒ වගේම මම නිර්භීත නිලියක්. මම කරපු දේ අද ඉන්න එක පපඩම් නිලියෙකුටවත් කරන්න බෑ. මගේ රංගනේ අති විශිෂ්ටයි කියලා මේ රටේ ඉන්න විශිෂ්ට රංගන ශිල්පීන් පවා මට කතා කරලා කියලා තියෙනවා. මම මගේ රංගනය ගැන ආඩම්බර වෙනවා. මට තියෙන ධෛර්යය මේ රටේ හැම ගැහණියෙකුටම තිබ්බනම් අද සමාජයේ ගැහණින්ට වෙන දුක්බර කතන්දර අහන්න වෙන්නේ නැහැ. මම මෙච්චර කල් කතාවහගෙන හිටියේ කිසිම මීඩියා එකකට බය නෙමෙයි. හැබැයි මේ රටේ නීතියක් තියෙනවා. නීති ඉදිරි පරීක්ෂණයක් කරනවා. මේ චිත්‍රපටිය ගැන ඒ නිසයි මම කතාවහගෙන හිටියේ. මම අද කතාවරි මේ හැමෝම එකතු වෙලා මගේ පෞද්ගලිකත්වය විනාශ කරන්න, පෞද්ගලිකත්වය විකුණන් කන හින්දා. සහ මට එහෙම වැටෙන්න අවශ්‍යතාවයක් තිබ්බෙත් නැහැ. මොකද මං හැමතිස්සෙම මගේ කොන්ද හොඳට පණ තියෙන මිනිස්සෙක්. හැබැයි ඒ දේවල් නිසා මොකද මම හොඳ යකඩ ගැහණියෙක්. හැමතිස්සෙම කියන්න තියෙන්නේ මට පහර එල්ල කරද්දි මට නෙමෙයි ඒකෙන් රිදෙන්නේ. පහර එල්ල කරන මිනිහට. ඉතින් හැමතිස්සෙම ඒ ගැන මම මගේ ප්‍රතිපත්තිය ඉඳලා කටයුතු කරපු මිනිස්සෙක්. ඒක නිසා මම මේ ගැන මහා ලොකුට වරි වෙන්නේ නැහැ. අනිත් එක තමයි පාලනයක් නැති වෙබ්සයිට් ගැන මට හරි දුකයි. පාලනයක් හරි වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියලා කියන්න ඕනේ. ඉදිරියට මම මේ රටේ කාන්තා අසාධාරණ ලක් වෙච්ච කාන්තාවන් ගැන කතා කරන්න ඉදිරියට එනවා. හැබැයි දේශපාලනයේදී නම් මට මේ රටේ යහපත් හොඳයි, හැමති හොඳක් නැහැ, මන්ත්‍රී හොඳක් නැහැ. මට හොඳ මේ රටේ ජනතාව විතරයි. ඒ ගැන තීරණයක් මම ළඟදීම ගන්නවා. හැබැයි දැන් ඉන්න කාන්තා නියෝජිතයෝ වගේ බොරු දේශපාලනයක් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. කොණ්ඩ දෙලින් තියෙන නායකයෙක් එක්ක දුක් විඳින කාන්තාවන්ගේ අසිපතාරම් තමයි ප්‍රයශ ඉදිරියට එන්නේ.